අයිබෝන් මේ වීඩියෝගේදී මම කියලා දෙන්න හදන්නේ ෆිඩේ රෑන්ක් එක කොහොමද බලා ගන්න කියලා. අපිට හම්බෙලා තියෙන ෆිඩේ රේටින් එකට අනුව. ඉතින් මේකට අපි Google එකේ search එකක් දාන්න ඕන ratings ෆිඩේ කියලා. ඊට පස්සේ යන්න ඕන https://rating.fide.com කියන මෙන්න මේ වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේකේ අපිට search කරලා අපේ ෆිඩේ ID එක එහෙම search කරලා අපේ rating එකෙන් බලා ගන්න පුළුවන්. එතෙන් දැන් අපිට ඕන අපේ rating එකට අදාළව අපි දැන් උදාහරණයක් ශ්‍රී ලංකාවේ අපේ වයස් කාණ්ඩේ රෑන්ක් එක බලා ගන්න ඕන කියලා අපි හිතමු. එතකොට අපි රෑන්ක් එක බලා ගන්න යන්නේ මෙන්න මේ top federation කියන එකට. top federation කියන එක select කරලා පස්සේ එතන open women mix කියලා තියෙනවා. එතන අපි පල්ලෙහාට යන්න ඕන. සාමාන්‍ය 93 වගේ ශ්‍රී ලංකාව තියෙන්නේ. දැන්ට ලෝකේ number 1 ඉන්නේ United States. එතන 2725යි ඒ top 10 players ලගේ average rating එක. ඊට පස්සේ ඉන්දියා ඉන්නවා. ඊට පස්සේ චයිනා ඉන්නවා. ඉතින් ඊට පස්සේ රෂ්‍යා ජර්මනි ඒකට තමයි දෙන්නේ. හරි කොහමද දැන් අපි යන්න ඕන 93 වෙනි එකට එතන තමයි ශ්‍රී ලංකාව කියලා දාන්න තියෙන්නේ. ඉතින් අපි ශ්‍රී ලංකාව කියන එක සිලෙක්ට් කරන්න ඕන. එතන සිලෙක්ට් කරලා පස්සේ ලංකාවේ දැනට වැඩිම රේටින් එකක් තියෙන ප්ලේයර්ස්ලා ලිස්ට් එක අපිට බලා ගන්න පුළුවන්. රයිට්. එතකොට දැන් මෙතන show list option කියන එක ක්ලික් කරන්න ඕන. show list option කියන එක ක්ලික් කරලා පස්සේ එතන අපිට එනවා standard rating male එහෙම දේවල් ටිකක් තෝරන්න. දැන් අපි හිතමු අපිට මොකක් හරි ටූර්නමන්ට් එකකට සිලෙක්ට් කරනකොට ක්‍රයිටීරියා එකක් දීලා දෙනවා. මෙන්න මේ වයස් කාණ්ඩේ මෙන්න මේ මුල් ප්ලේයර්ස්ලා 20 තමයි මොකක් හරි ඒ ටූර්නමන්ට් එකට ප්ලේ කරන්න පුළුවන් කියලා. සමහර 20 වෙන්න පුළුවන් 50 වෙන්න පුළුවන්. නම් එක වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි එතෙන්ද දැන් ගොඩක් අය එහෙම අදහස් කරන්නේ මම හිතන විදිහට ස්ටෑන්ඩඩ් රේටින් එක රැපිඩ් සහ බ්ලිට්ස් ටූර්නමන්ට් එක රැපිඩ් සහ බ්ලිට්ස් කියලා කියනවා. හැබැයි සාමාන්‍යයෙන් රෑන්ක් එක කිව්වොත් අදහස් කරන්නේ ස්ටෑන්ඩඩ් ක්ලාසිකල් රේටින් එක. එතෙන්දී අපිට මේල්ද ෆීමේල්ද කියලා සිලෙක්ට් කරන්න පුළුවන් මෙතනින්. අපි ගමු මේල් කෙනක. ඊට පස්සේ දැන් අපිට ඒජ් කැටගරිස් තෝරන්න තියෙනවා. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මින් ඒජ් කියන්නේ මිනිමම් ඒජ් කෙනක අපිට දීලා තියෙනවා අවුරුදු 7 8 එහෙම දීලා දෙනවා. හැබැයි අර බර්ත්ඩේ එක අපිට දීලා නැහැ. හැබැයි ඒක අපිට නිකන් ක්ලික් කරලා බලා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් මිනිමම් ඒජ් 7 කෙනක අපි දෙපැත්තම සිලෙක්ට් කරමු. මැක්ස් ඒජ් එකත් මැක්සිමම් සහ මිනිමම් 7 කෙනෙක් අවුරුදු 7 කෙනෙක් දැම්මොත් එහෙම ඊට පස්සේ මේ get rank list කෙනෙක් ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් මේ 2019 ඉපදුන දරුවෙක් තමයි අවුරුදු 7 කියලා ගන්න. දැන් ඒ විදිහට අපිට අපි හිතමු අවුරුදු 8 කියලා. ඒතර අවුරුදු 8 කියලා මෙතන අදහස් කරන්නේ එතනදී 2018 ඉපදුන දරුවෝ. රයිට්. ඒතර දැන් අපි හිතමු ඉවෙන්ට් එක තියෙනවා 2017 සහ 2018 අවුරුදු වල ඉපදුන දරුවන්ගේ මුල් 20 කියලා. ප්ලේස්ලා 20. එහෙමනම් අවුරුදු 8 මෙතනින් සිලෙක්ට් කරනවා මිනිමම් ඒජ් කෙනක. මෙතන දැන් 2017 කියලා මෙතන අදහස් කරන්නේ අවුරුදු 9. ඊට පස්සේ අපිට තියෙන්නේ get rank list කෙනක සිලෙක්ට් කරන්න. එතකොට එනවා දැන් 2018 සහ 2017 ලිස්ට් එක. හරි. එතකොට දැන් ඔන්න අපිට ලිස්ට් එකක් ඇවිල්ලා තිනවා. එතකොට මේ ලිස්ට් එකේදී අපිට පේනවා 2017 සහ 2018 මම කිව්ව මුල් 20 ගන්නවා කියලා. මොකක් හරි තරගෙට මම දන්නේ නැහැ මොකද ටූර්නමන්ට් එක. එතකොට දැන් මෙතනදී මෙන්න මේ 20 වෙනි ප්ලේ වෙනකන් ප්ලේ කරන්න පුළුවන්. එතකොට මේ 20 ඇතුලේ නම තියෙනවා නම් ප්ලේ කරන්න පුළුවන්. අපි හිතමු ප්ලේස්ලා 50ක් ගන්නවා කියලා. එතකොට මෙන්න මේ 50 වෙනි ප්ලේ එකේ ඉඳලා ඇප්ලයි කරන්න පුළුවන් පළවෙනි ප්ලේ ඉඳලා 50 වෙනි. ප්ලේස්ලා 60ක් ගන්නවා නම් මෙතන ඉඳන් මෙහෙම ගන්න පුළුවන්. මේ කට්ටිය තමයි 2017 සහ 2018. හැබැයි හදිසියවත් කිව්වොත් එහෙම රයිට් 2017 සහ 2018 දෙන්නම ප්ලේ කරන්න පුළුවන්. අපි මුල් 50 ගන්නේ 2018 මුල් 50 සහ 2017 මුල් 50. එහෙමනම් එහෙම ගන්න විදිහ නැහැ. උනට එහෙම ගත්තොත් හදිසියවත් එතෙන්දී මෙහෙම අවුරුදු 8 කියන එක මැක්සිමම් සහ මිනිමම් තෝරන්න ඕන. ඊට පස්සේ get rank list ගාවම මෙතන එනවා. දැන් මෙතන මුල් 50ක් එතන ප්ලේස්ලා 21යි ඉන්නේ 2018. ඊට පස්සේ 9 කියන එක අපිට ගන්න පුළුවන්. ඒක මේ මිනිමම් සහ මැක්සිමම්. එතකොට මෙතන අවුරුදු 2017 අවුරුදු 9 ප්ලේස්ලා 50 ගන්න පුළුවන්. හැබැයි මම සාමාන්‍යයෙන් ටූර්නමන්ට් අවුරුදු දෙකම කියනවා. 8 සහ 9 මේ විදිහට තමයි යන්නේ ලිස්ට් එක. ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් කරනවා. දැන් අපි හිතමු ඔන්න රේටින් එක බලන්නේ 2026 ජනවාරි වලට. දැන් ජනවාරි 5 වෙල ගොඩක් කල් මම එක්සැම්පල් එකක් විදිහට කියන්නේ. එතකොට දැන් අපිට 2026 ජනවාරි වල රේටින් ලිස්ට් එක ගන්න ඕන. මෙන්න මේ 2026 ජනවාරි කියන එක ක්ලික් කරන්න ඕන. කම්පෙයාර් පීරියඩ් එකක් අවශ්‍ය නැහැ. එතන get ranking list. එතකොට එනවා මෙන්න 2026 ජනවාරි වලදී රේටින් ලිස්ට්.
right. එතකොට දැන් මෙහෙම රේටින් ලිස්ට් එක අපිට බලා ගන්න පුළුවන් 2026 ජනවාරි වලට අදාළව රේටින් ලිස්ට් එක. එතකොට දැන් අපි හිතමු මොකක් හරි දැන් ඒකෙම දාලා තිනවා. එහෙම දාලා ඉවරලා මේ 2026 ජනවාරි එක තමයි. හැබැයි 2026 මේ ජූනි වල ප්ලේයර්ස්ලට මුල් 50 ඇතුළේ ඉන්නම් 2026 ජනවාරි කටට ප්ලේ ගන්න පුළුවන්. 2026 ජූනි මුල් 50 ඇතුළේ ඉන්නවා ඒත් ප්ලේ ගන්න පුළුවන් කියලා. එතකොට ජූනි කියන එක සිලෙක්ට් කරලා අපි get ranking list කියන එක දානවා. එතකොට මෙතන අපිට බලා ගන්න පුළුවන් ඒ ලිස්ට් එක. එතන කොහොමද ඒ ලිස්ට් එක වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඒ විදිහට තමයි ගන්න. දැන් උදාහරණයක් 2026 ජූනි ප්ලේයර්ස්ලට සහ 2026 ජූලි මාසේ කියන්නේ ප්ලේයර්ස්ලට ප්ලේ ගන්න පුළුවන් කියලා කිව්වොත් ඒ ලිස්ට් එකට ප්ලේයර්ස්ලා මේ වර්ග දෙකක් ආයෙ දෙනවා. මොකද කියන්නේ එකම ප්ලේයර්ස්ලා ගොඩක් කලවට ඉන්නේ 95ම. හැබැයි හදිස්සියවත් මේ 50 ඇතුළට දැන් ජූනි වල හිටියේ නැති ප්ලේ කෙනෙක් ජූලි මාසෙදී ඇතුළත්. ඒකට එයාටත් ඒ ඉවෙන්ට් එක අදාළ ඉවෙන්ට් එක ප්ලේ කරන්න පුළුවන් කියන තමයි එතන අදහස් වෙන්නේ. මේ වෙබ්සයිට් එකට අනුව. රයිට්. එතකොට දැන් මෙතනදී මම මූලිකව මේ වීඩියෝ එක හදන එකේ අරමුණ වෙන්නේ එතන රෑන්ක් එක කොහොමද බලා ගන්න කියලා පෙන්නන්න. අමතර දේවල් ටික මම පෙන්නන්නම්. එතන සාමාන්‍යයෙන් ගොඩක් අය දන්නේ නැති හින්දා අපිට මහද්වීපයක වුණත් එහෙම නැත්නම් වර්ල්ඩ් රෑන්ක් එක වුණත් මේ සයිට් එකෙන් මෙහෙම බලා ගන්න පුළුවන්. දැන් any continent කෙනක අපි හිතමු දැන් අපි ආසියා මහද්වීපේ නේද? ඒතර ඒෂියන් කෙනක සිලෙක්ට් කරලා country දාන්න යන්න එපා. country දාලා තියෙන්න නේද? ඒතර වැඩක් වෙන්නේ. ඒෂියා කෙනක දාලා දැන් අපි හිතමු අවුරුදු 8 කියලා. ඒතර 2018 ඉපදුණු ප්ලේයර්ස් ලගේ ආසියාවෙම කියන්නේ මුළු මහද්වීපෙම දැනට ඉන්න ප්ලේයර්ස්ලා. ඒතර දැන් දැනට මම හිතන්නේ චීනේ ප්ලේ කෙනෙක් තමයි 1812යි 2018 අවුරුදු ඉපදුණු ප්ලේයර්ස් ලගේ නම්බර් 1 ප්ලේයර් විදිහට ඉන්නේ. ලංකාවේ ප්ලේ කෙනෙකුත් මුල් 10 ඇතුළේ ඉන්නවා. අපේම කොලෙක් දිහල 1696 එහෙමම කොහමරි පොයින්ට් එක තමයි මේ එතන අර ලිස්ට් එක අපිට එහෙම බලා ගන්න පුළුවන් දැන් ආසියා. ඊට පස්සේ වර්ල්ඩ් රෑන්ක් එක ගන්න ඕන නම් any continent කියන එක දාන්න country මොකද select කරන්න එපා. අදාළ වයස් සීමාවන් select කරලා get ranking list එක දාන්න. ඒතර ලෝකෙම්ම දැනට වැඩිපුරම රේටින් එක තියෙන්නේ 2018 ඉපදුණු players ලගෙන් classical 1900 video rating එකක්. ඒතර දැන් world rank එක එහෙම තමයි කියලා තියෙන්නේ. ඒතර දැන් ලෝකෙම 29 අපේ ලංකාවේ ප්ලේ කෙනෙකුත් ඉන්නවා අවුරුදු 2018 ඉපදුණු players ලගෙන්. right. ඒතර දැන් ඔය විදිහට අපිට ගන්න පුළුවන් rank එක world rank එක උනා එහෙමයි. country එකට අදාළව rank එක ගන්න ඕන නම් එහෙමයි. ඒ විදිහට. ඉතින් එහෙම බලලා ඉවරලා තමයි අපි අපේ rank එක website එක හොයාගන්නේ. මේකේ මොකක් හරි මගේ අතින් මේ rank එක කියද්දි මොකක් කරුණක් කියද්දි මොකක් හරි අඩුපාඩුවක් වුණා නම් පල්ලා කමෙන්ට් එකක් දාලා දෙන්න. එතකොට මම ඒක තව පැහැදිලි කරනවා. ඔයාලට මොකක් තේරුනේ නැත්තම්. එහෙම නැත්තම් මොකක් හරි වැරද්දක් මගේ අතින් කියුණා නම් ඒකත් ක්ෂණිකව මේ කමෙන්ට් එකක් දාන්න. මම ෆික්ස් කරලා රිප්ලයි එකක් දාලා දෙන්නම්. එහෙනම් සම්පූර්ණ වීඩියෝ බලපුවාට ගොඩක් ස්තුතියි. subscribe කරලා දෙන්න SHS YouTube channel.